උඹලට කී පාරක් කිව්වද ඔය ගස් ටික කපා ගන්න කියලා? අපේ වත්තට තමයි කොළ වැටෙන්නේ. අනේ අක්කේ ඔකට කේන්ති ගන්න එපා. දැන් සිල් අරගෙන ආවා විතරනේ. උඹට මගේ සිල් ගැනිල්ලෙන් වැඩක් නැහැ. උඹලට කලින් අපි මේවල ඉන්නේ. ඒක මතක තියාගනින්. වටපිට බලන්න නුඹ දැන් ඉන්නේ කොහෙද කියලා. මේ තියෙන්නේ නුඹේ තණ්හාව, වෛරය, නුඹට උරුම කරපු තැන. අනේ දෙයියනේ මම මැරුණද? එතකොට මගේ මහන්සියෙන් හම්බ කරපු දේවල් ටික නුඹලා වගේ අය සසර පුරා මේ දුක් විඳින්නේ ඔය තණ්හාව නිසාමයි. නුඹලා කවදාවත් හිතන්නේ නෑ මැරෙන මිනිස්සු කියලා. මම ගොඩක් පින් කරපු ගෑණියෙක්. මම සිල් ගත්තා. පන්සලේ හැම පින්කමකදීම පෙරමුණේ හිටියේ මම. කර්මය කිසිදාක කාටවත් අසාධාරණයක් කරන්නේ නෑ. නුඹ පන්සල් ගියා, සිල් ගත්තා, දානය දුන්න තමයි ධර්මය අවබෝධ කරගෙන ජීවත් වුණා නම් අර වගේ පස් පිඩැල්ලකට නුඹ ඔය තරම් කෝප වෙන්නේ නෑ. හරියට සිල් රැක්කනම් හිතට ඒ තරම් ක්‍රෝධයක් එන්නේ නෑ. සිල් ගත්තේ ඇඟෙන් මිසක් නුඹේ හිතෙන් නෙවෙයි. එතකොට මම කරපු ඒ පින් වලින් කිසිම වැඩක් නැද්ද? මනුෂ්‍යයෙකුගේ ඊළඟ ආත්මය තීරණය වෙන්නේ මැරෙන මොහොතේ. චුති චිත්තයට නැත්නම් අවසාන සිතුවිල්ලට එන අරමුණ අනුවයි. නුඹ මැරීගෙන වැටෙන මොහොතේ නුඹේ හිතේ තිබුණේ පන්සලවත්, නුඹ ගත්තු සිල්වත් නෙවෙයි. ඉඩම ගැන තිබුණු තණ්හාවත්, අසල් වැසියා ගැන තිබුණු මහා ක්‍රෝධයක් විතරයි. නුඹට ධර්මය අවබෝධයක් නොතිබුණු නිසාමයි මැරෙන මොහොතේ ඒ පින්කම් කිසිවක් නුඹේ මතකයට ආවේ නැත්තේ. අත්හැරීම පුරුදු නොකළ තණ්හාවෙන් හා වෛරයෙන් දැවෙමින් මිය යන සිතකට කවදාවත් සුගතියක උපදින්න බෑ. මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීම අතිශය දුර්ලභයි. ඒ තරම් වටිනා මනුෂ්‍ය ජීවිතයක් ලැබිලත් නුඹලා ඒක නිකරුණේ විනාශ කරගන්නවා. අවුරුදු 70ක් 80ක් වගේ ඊටාම කෙටි කාලයක් විතරයි නුඹලා මනුස්ස ලෝකයේ ජීවත් වෙන්නේ. කවදාවත් නොමැරෙනවා වගේ මේ පස් ගොඩවල් වලටයි, ගඩොල් ගොඩවල් වලටයි තණ්හා කරනවා. ඉපදෙනකොට අරන් ආපු ඉඩමකුත් නෑ. මැරෙනකොට අරන් යන ඉඩමකුත් නෑ. මැරෙනකොට අරන් යන්න පුළුවන් එකම දේ තමන් කරපු කුසල් සහ අකුසල් විතරයි. මට තේරෙනවා මගේ වැරද්ද. කේන්තිය නිසා මම මගේ වටිනා ජීවිතය නැති කරගත්තා. මට ආයෙත් එකපාරක් මනුස්ස ලෝකෙට යන්න දෙන්න. දැන් පසුතැවිලි වෙලා පළක් නෑ. මනුස්ස ලෝකයේ ඉද්දී මේ දේවල් නුඹට ඕන තරම් ඇහුණා. මෛත්‍රියෙන් ජීවත් වුණා නම් අද නුඹට මේ ඉරණම අත්වෙන්නේ නෑ. තරහව කියන්නේ ගින්නක්. දැන් ඒ ගින්නෙන් පුච්චන්නේ නුඹවමයි. දැන් නුඹට සිද්ධ වෙනවා මේ අපායේ දුක් විඳින්න.